අපි අද ගොඩක් ලස්සන සෙග්මන්ට්ස් ගොඩක් ගෙනල්ලා තිනවා. අපි ඉස්සෙල්ලාම පෙන්වන්න යන්නේ මේ මොකද්ද චුට්නංගි අපි ඉස්සෙල්ලාම පෙන්වන්න යන්නේ මම හිතන්නේ ගොඩක් ලස්සන සෙග්මන්ට් එකක් තමයි අපි මුලින්ම පෙන්වන්න යන්නේ නේද? ඔව් අපි මුලින්ම ඔබට පෙන්වන්න යන්නේ අපේ චූටි මල්ලි අයියට මේ ළඟදී අවස්ථාවක් ලැබුණා ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වෙන්න. මේ ටෙලි නාට්‍යයේ කතා තේමා වුණේ මත්පැනින් සිදුවන ආදීනව පිළිබඳ. ඒ කියන්නේ තරුණ පරපුර මොන ආකාරයෙන්ද මත්පැන් වලින් මුදාගන්නේ? ඔවුන්ට එහි දුර්ගුණ දුර්විපාක කියා දීම තමයි මේ ටෙලි නාට්‍යයේ අරමුණ උනේ. කොහොම නමුත් අපිට මේ ටෙලි නාට්‍යයේදී කතා කරන්න අවශ්‍ය විශේෂම දේ තමයි අපේ චූටි මල්ලි අයියාගේ රංගන ප්‍රතිභාව මේ නිර්මාණය හරහා මැනවින් කැපී පෙවුණා. ඔහුගේ රංගනය කොයිතරම් උසස් මට්ටමක තිබුණාද කියනවනම් විචාරක පැසසුමට පවා ඔහු භාජනය වුණා. අපි මේ නරඹන්න යන්නේ ඒ ටෙලි නාට්‍යයෙන් කොටසක්. ඒ වගේම තව විශේෂ කාරණයක් තියෙනවා ඔබට කියන්න මේ ටෙලි නාට්‍යයේ රංගනය වෙනුවෙන් ඒ කියන්නේ මේ ටෙලි ඩ්‍රාමා එකේ ඇඩ් කරන්න අපේ චූටි මල්ලි බොහොම සුළු මුදලක් තමයි ගත්තේ නේද? නෑ ඇත්තටම ඔහු මුදලක් අය කරේ නැහැ පොඩි මල්ලි. ඔහු සමාජ සේවයක් විදිහට තමයි මේ ටෙලි නාට්‍යයට රංගනයෙන් දායක වුණේ. නෑ පොඩි ගානක් ගත්තානේ. නෑ එයා ගත්තේ නෑ. ඔව් මම හිතන්නේ ඊටම සුළු මුදලක් තමයි ගත්තේ. අපි බලමු ඒ අංගේ. අයියේ මොකක්ද අයියේ වැඩේ තේරුම? අයියාට තේරෙන්නේ නැත්නම් වගේ ජීවිතේ නිකන් නාස්ති කරගන්නවා. මන් දන්නේ අයියෝ මේ විදිහට බොන්නේ කියලා. කොච්චර ලස්සනට ඔයාලට ජීවත් වෙන්න පුළුවන්ද? අයියෝ නිකන් කාලා කන්නේ වෙන්න හදන්නේ. ඔයාගේ රස්සාව නැති කරගත්තා. මට නම් තේරෙන්නේ නැහැ ඔයා මොකද්ද මේ කරන්නේ කියලා. අනේ පින් සිද්ධ වෙයි අයියේ දැන්වත් ඔක නවත්තන්න. ඔයා ඔය විදිහට ඔයාට හැමදේම නැති වෙලා යයි. බලන්න ඔයාට ගෑල් ළමෙක්වත් කැමති වේද ඔය විදිහට? දවස් 30ම ඕකනේ ඔයාගේ වැඩේ. ඔයාගේ මූණත් එක්ක ඇදිලා ගිහිල්ලා. ඉස්සර ඔයා කොච්චර ලස්සනට හිටියද? බලන්න ඔය ගැනම හිතලා අම්මත් නිකන් ලෙඩ වුණා. ඇයි ඔයාගේ ජීවිතේ නාස්ති කරගෙන හදන්නේ අයියේ? දෙයියන්ගේ නාමයට දැන්වත් ඔක නවත්තන්න අයියේ. පින් සිද්ධ වෙයි. මම ඊට පස්සේ බොන්නේ නැහැ නංගි.